සුබම සුබ යහපත් දවසක් වේවා ඔයාලා හැමෝටම. ඉතින් අද නම් මම ටිකක් දිග වීඩියෝ එකක් තමයි ඔයාලට බලන්න අරන් ආවේ. ඔයාලා මේ දකින්නේ මාතලේ මඩවල උල්පත මහමෙවුනාවේ කටින පින්කම දවසේ. මේ දහවල් දාණයට ස්වාමීන් වහන්සේලා වඩින විදිහ තමයි. ඉතින් ස්වාමීන් වහන්සේලා වැඩියට පස්සේ මේ කටින චීවරය උන්වහන්සේලාට පූජා කරන වීඩියෝ එකක් තමයි ඉතින් ඔයාලට අරන් ආවේ. ඉතින් එදා දවස ඉතින් මහමෙවුනාවේ තමයි ගත වුණේ. හවස මට පුංචිත් නෑ ටිකක් ලොකු වැඩක් තිබුණා කරගන්න. ඉතින් වීඩියෝ එක ඉස්සරහට එන්නකො මම මොකද කරන්නේ බලන්න. මේ මම හිතාන හිටපු වැඩක්. මට මේක මාසයක් විතරම කරගන්න බැරි වුණා. මගේ 3-5 බෝතල් ටික හොඳටම ජරා වෙලා කියන්නේ සෝද ගන්න බැරි වුණා මාසයක් විතරම. ඉතින් අද මම හවස් වරුව හිතාන්නේ මේ හිටියේ 3-5 බෝතල් ටික සෝද ගන්න. මේ බලන්නකො 3-5 වැටිලා රැක් එකක් ජරා වෙලා තිබුණේ. ඉතින් මම මේ වෙලාවේ හවස 3-5 බෝතල් ටික සෝදගත්තා. මම කලින් නම් කරේ 3-5 ඒ කියන්නේ මිරිස් කුඩු ඉවර වුණා කියලා හිතන්නකෝ. ආයෙ අලුතින් බෝතලෙට මිරිස් කුඩු දානවන බෝතලේ සෝදලා පිරිසිදු කරලා තමයි මිරිස් කුඩු දැම්මේ. ওই විදිහට පාවිච්චි කරාට මේ විදිහට මට මේ බෝතල් ඔක්කොම එකවර සෝදගන්නේ ටිකක් කාලෙකින්. ඉතින් මගේ බෝතල් ටිකත් ඔක්කොම හිස් වෙලා ඒ නිසා දැන් මේ හදන්නේ ඔක්කොම ටික සෝද ගන්න. ඉතින් මේ ටික සෝදන අතරේ මං හිතුවා ඔයාලත් එක්ක පුංචි දේවල් ටිකක් ගැන කතා කරන්න. ඉතින් වීඩියෝ එක ඉස්සරහට බලන්නකෝ මම මොනව ගැනද කතා කරන්න කියලා. ගෘහණිය වුණ අපට කුස්සිය තමයි ඉතින් උරුම වෙලා තියෙන්නේ කියලා හිතනවනේ. ඇත්තටම ඒ වචනේත් හරි වෙන්න පුළුවන්. අපිට කුස්සිය උරුම වුණාට සමහර අයට කුස්සිය නම් එපා වෙලත් ඇති. සමහර අයට දවසින් වැඩිම වෙලාවක් ගත කරන්නේ කුස්සියේ වෙන්න පුළුවන්. ඉතින් මමත් එහෙමයි. මමත් කුස්සියේ ගත කරන වෙලාව ටිකක් වැඩි. ඉතින් සමහර අයට නම් කුස්සිය කියන එක එපා වුණාට සමහර අපිට කාන්තාවන්ට ගෘහණියන්ට කුස්සිය කියන්නේ සුරංගනා ලෝකයක් හරි දිව්‍ය ලෝකයක් වගේ වෙන්නත් පුළුවන්. පුංචි පැටව ඉන්න අම්මලාට නම් කුස්සිය විතරක් නෙමෙයි මුළු ගෙදරම පිස්සන් කොටුවක් වෙලා තියෙන වෙලාවලුත් ඇති. මටත් එහෙම තමයි පුංචි පැටියෙක් ඉන්න නිසා සමහර වෙලාවට කොච්චර අස් කරත් එයා ආයි හැඩි කරනවා. එයාලට සැර කරන්නත් හොඳ නෑ. මොකද ඔය පුංචි කාලේ හැමදාම තියෙන්නේ නෑනේ. එයාලා ලොකු වෙනවා. ඒ ලොකු වුණාම අපි ගෙවල් අස් කරාම ඒ විදිහටම තියේ. ඉතින් ඒ කාලෙට අපිට දුක හිතේ. මොකද පුංචි වෙලේ හිටපු පැටව අපේ ලොකු වෙලා කියලා. ඉතින් මේ කාලේ හැඩි කරාට අම්මලා බබාලා දඟ කරා කියලා සැර කරන්නත් එපා. මේ කාලේ පොඩි සීමිත කාලයන්නේ. එයාලට අවුරුදු 8-9 වෙනකොට එයාලා පිළිවෙලට ඉන්න ඉගෙන ගන්නවා. ඒ නිසා ඒක කරදරයක් කියලා කවදාවත් හිතන්න එපා. ඉතින් අපේ කුස්සිය අපිට එපා වෙන තැනක්ද අපි ආසම කරන තැනක් කියන එක හදා ගන්නවද තීරණය කරන්න ඕනේ අපිමයි. ඒකට අපි ඉතින් පුංචි කැපකිරීම් කරන්න ඕනේ. සමහර අයට ඉතින් ලස්සන මොඩර්න් කුස්සිය තියෙන්න පුළුවන්. සමහර අයට කුස්සියක් නැති වෙන්නත් පුළුවන්. ඉතින් මේ විදිහට කොහොම තිබුණත් අපිට තියෙන පුංචිම දේ හරි පුංචි ඉඩකඩේ හරිම පිළිවෙලකට තියලා අස්පස් කරගෙන බලන්නකො ටිකක් ඔයත් ඔයාගේ කුස්සිය කොච්චර ලස්සනයිද කියලා. ඔයාට එපා වෙලා තිබුණ කුස්සිය ඔයාටම දැන් හරිම ආස හිතෙන තැනක් බවට පත් වෙන්න පුළුවන්. ඉතින් අපි ඔය විදිහට කුස්සියේ ගත කරනකොට
අපේ කුස්සිය සුරංගනා ලෝකයක් වගේ තියාගන්න, හරිම පිළිවෙලට තියාගන්න පුංචි කිචන් ටිප්ස් ටිකක් තමයි ඉතින් මම ඔයාලට කතා කරන්න අද අදහස් කරේ. ඉතින් මේ ටිකත් අහගෙන ඉන්නකෝ. අපි උයන්න කලින් සර්වියට් ටිකක් ළඟ තියාගන්න. සර්වියට් 2-3ක් එකක්ම පාවිච්චි කරන්නත් එපා. උයන්න කලින් සර්වියට් ටිකක් ළඟ තියාගෙන අපේ 3-5 බෝතල් ටික ළඟ එකක් තියාගන්න. මොකද කවදාවත් වතුර එක්ක 3-5 බෝතල් අල්ලන්න යන්න එපා. එතකොට බෝතලේ කැත වෙනවනේ. තව දෙයක්. උයන්න අපිට අවශ්‍ය වෙන දේවල් ෆ්‍රිජ් එකේනේ අපි දාන්නේ. ඉතින් ෆ්‍රිජ් එකෙන් එකපාරම එළියට ගන්න. පැන්ට්‍රි ටොප් එක උඩට එකපාරම ගත්තම අපි ෆ්‍රිජ් එක අරින වෙලාවට නිතර අරින්න ඕන නැති නිසා අපේ විදුලියත් ගොඩක් වියදම් වෙන්නේ නැහැ. ඒ වගේම එකම හැන්දෙන් ඔක්කොම අපි උයන මාළු පිණි තියෙනවනේ. ඒ දේවල් හැඳි ගන්න යන්නත් එපා. එක ව්‍යංජනයකට එක හැන්ද ගන්න වෙනම තියාගන්න. හැඳි දාගන්න භාජනයකුත් ලෙප ළඟින්ම තියාගන්න. මොකද අපි වලං දැන් මාළුවක් ව්‍යංජනයක් හැඳි ගාලා පැන්ට්‍රි එක උඩම හැන්ද තිබුණොත් ඉඳුල් හැලෙන නිසා ඉඳුල් කෑවෙනවනේ පැන්ට්‍රි ටොප් එකේ. ඒ නිසා වෙනම භාජනයක් තියාගත්තම ඒකේ හැන්ද තියාගන්න. එතකොට කවදාවත් ඉඳුල් පැන්ට්‍රි ටොප් එක උඩට වැටෙන්නේ නැහැ. මිරිස් කුඩු එහෙම බදින වෙලාවල් තියෙන අපි මස් මාළු යනකොට ඒ වෙලාවට මිරිස් කුඩු බදිද්දී ලුණු කුඩු ටිකක් එකතු කරන්න. එතකොට අපිට මිරිස් වලින් එන සැර අඩු වෙනවා. තව දෙයක් කරවල උයන වෙලාවට අනිත් ලිපේ වතුර එකක් පියන ඇරලා උණු කරන්න. කරවල සුවඳ කේපුරාම යන එක අඩු වෙනවා. අපි ওই මස් මාළු හැම දෙයකටම කටින් බෝඩ් එකක් තියාගෙන ඉන්නවනේ. ඉතින් ගෙවල් වල පුළුවන් තරම් කටින් බෝඩ් දෙකක් පාවිච්චි කරන්න බලන්න. එළවලු වලට එකක්, මස් මාළු වලට තව එකක්. පිහිත් ඒ වගේ. මස් මාළු කපන්න එක පිහියක්, එළවලු එහෙම කපන්න, එළවලු පළතුරු කපන්න වෙනම තියාගන්නව නම් හොඳයි. තුන පහ බෝතල් තියෙනවනේ අපේ. 3-5 බෝතල් එහෙම නිතරම පුරවලා තියාගත්තම ඒවා අර හයි වෙනවා වගේ වෙලා තියෙනව නේද? තද වෙන්නේ. ඒ නිසා 3-5 ගන්න වෙලාවල් වලට 3-5 විතරක් නෙමෙයි අපේ තියෙන හැම කුළුබඩු වර්ගයක්ම ටිකක් සොලවලා පාවිච්චි කරන්න. එතකොට ඒ තද වෙන ගතිය වෙන්නෙත් නැහැ. සොලවලා තියාගත්තම මේ ටිකක් වැඩි කාලයක් අපේ කුළුබඩු වර්ග තියාගන්නත් පුළුවන්. ඔයාලා බලනවා ඇති නේද මේ කතාව අපිට මේ මොකද වෙන්නේ කියලා. ඉතින් මේ වැහි කාලේනේ. වැහි කාලේට අපි ආසම කරන කෑමක් තමයි බිම්මල් කියන්නේ. ඉතින් අපේ අම්මත් බිම්මල් ටිකක් හම්බ වෙලා මටත් එවලා තිබුණා. මම නම් හරිම ආස කෑමක් තමයි ඉතින් බිම්මල්. මේවට නම් කියන්නේ අපි නම් වැලි බිම්මල් කියලා. ඔයාලා වෙන මොන හරි නමක් තියෙනවා නම් කමෙන්ට් කරන් යන්නකෝ. තව ඔයාලා අහලා තියෙනවද කුකුල් බඩවැල්? ඒවා තමයි ඉතින් මගේ නම් ආසම බිම්මල් වර්ග. ඒවත් ඉස්සරහට හම්බ වුණොත් මං ඔයාලට පෙන්නන්නම්කෝ. ඉතින් බලන් ඉන්නකෝ මම මේව කොහොමද උයන්නේ කියලා. තව දෙයක්. බිම්මල් උයනකොට ඔයාලා ඒ වගේ විස නැසෙන්න මොන හරි දානවද? මම නම් බිම්මල් උයනකොට මුරුංගා කොළ ටිකක් එකතු කරනවා. ඔයාලත් එහෙම කරලා බලන්න. ආයි බිම්මල් උයනකොට හොඳද? අපි ආයෙත් ඉතින් අපේ කිචන් ටිප්ස් ගැන කතා කරමුකෝ. ඉතින් අපි කඩේ යනකොට shopping එහෙම වැඩිපුර ගෙදරට ගේනවා නේද? shopping කියන එක ගොඩක් අඩු කරගන්න. ඔයාලා කඩේ යනකොට මාසෙකට එකපාරක් වෙන්න පුළුවන් ග්‍රොසරි බඩු ගේන්නේ. ඒ යනකොට ඔයා ළඟ තියෙන ලොකු බෑග් එකක් අරන් යන්න. එතකොට ගෙදරට ගේන shopping ප්‍රමාණය අඩු කරගන්න පුළුවන්. තව එකක් ගෙදර කුණු එකතු කරනවනේ අපි ඩස්බින්. ඒවා එකතු කරනකොට හැමදාම ඒවා අයින් කරන්න.
දිරන ඒවා වෙනම, පොලිතීන් වෙනම ඒ විදිහට කුණු ටික අයින් කරගන්න. අපි දැන් උයලා පිහලා ඉවරුණාම භාජන සෝදනවනේ. ඒ සෝදනකොට අපි ළඟ තියෙන ස්පොන්ජ් කෑලි වගේ දේවල් දෙකක් තියාගන්න. දෙකක් කියනවට පුළුවන් විදිහට. පිංගම් කෝප්ප හොදන්න එකක්, වලං සෝදන්න එකක්, සිංක් එක සෝදන්න එකක්. එකෙක්ම හැමදේම කරන්න යන්න එපා. එතකොට විස බීජ වැඩි. ගොරකා සියඹලා වගේ දේවල් අපි තියාගන්නකොට මැටි භාජනයක හරි වීදුරු භාජනයක හරි ලුණු කැට ටිකක් දාලම තියාගන්න. එතකොට ගොරකා සියඹලා මෙලෙක් වෙනවා වගේම නරක් නොවී තියාගන්නත් පුළුවන්. තේකොළ බෝතලයට එනසල් කරාඹු නැටි දාන්න. ඔයාලා මගේ පරණ වීඩියෝ දැකලා තියෙනවා නම් ඔයාලා දකින්න ඇති. මම මගේ තේකොළ බෝතලයට කරාඹු නැටි හැම දාලා තියාගන්නවා. ඒ වගේම සීනි බෝතලයටත් පුළුවන් නම් දාගන්න. එතකොට සීනි බෝතලයට කූඹි එන්නෙත් නැහැ. මොකද එනසල් වලින් එන සැරට මේ කූඹිය සීනි බෝතලයට යන්නේ නැහැ. තව දෙයක්, පරිප්පු වගේ ඇට වර්ග තියෙනවනේ, පරිප්පු, මුං ඇට, ඒ වගේ දේවල් ගොඩක් කල් තියාගන්න බෑනේ දැන්. මොකද ගුල්ලෝ ගහනවා. ඒ නිසා මේ කරාඹු නැටි, වියලි මිරිස් තියෙන වේලුණ මිරිස්, ඒ වගේ දේවල් දාලා තියාගන්න පුළුවන්. එතකොට මුං ඇටවලට එහෙම ගුල්ලෝ ගහන්නෙම නෑ ඔය මිරිස් සැරට. ඔයාලත් එහෙම කරන්න ඔය ගොඩක් කල් තියාගන්න දේවල් වලට. එතකොට ඔය අපි හාල් තියාගන්නවනේ. හාල් වැඩිපුර තියාගන්නව නම් හාල් වලටත් මිරිස් කරල්, කුරුඳු, රම්පේ, කරපිංචා, දෙහිකොළ වගේ දේවල් දාලා තියාගන්න පුළුවන්. හාල් එතකොට ඔය කැදලි බැඳෙන්නේ, පණුව හැදෙන්නේ නැහැ. ඉතින් ඔය හාල් වැඩිපුර තියාගන්න කෙනෙකුට මේ දේවල් කරන්න පුළුවන්. හාල් බෑග් සාමාන්‍ය අපි කඩෙන් ගන්න හාල් වල නම් මං හිතන්නේ ඔය ගුල්ලෝ ගහන්න දේවල් නම් නැද වෙන්න ඕනි. අපි ඔය කුඹුරු වලින් හාල් ගන්න අය, හාල් වී මිටියක්ම එකපාර අඹර ගන්න අය ඉන්නවනේ. ඒගොල්ලන්ට පුළුවන් මේ වගේ දේවල් කරලා හාල් මේ කැදලි බැඳෙන්නේ නැති විදිහට තියාගන්න. අපි උයලා ඉවර වුණාම සමහර අය නම් භාජන වලින් අයින් කරනවනේ. සමහර අය භාජනේම තියනවා. ඉතින් අනිත් භාජනේ තියෙනවනේ. ඒ දේවල් සෝදලා වේලලාම අරන් තියාගන්න. ඔය පැන්ට්‍රි කබඩ් වලට දාන අය නැත්තම් භාජන ගඳ ගහනවා, පුස්සල් යනවා, ඔය වගේ දේවල්නේ. සාමාන්‍ය එලිමහනේ තියාගන්න කෙනෙකුට නම් මේක ප්‍රශ්නයක් වෙන්න බෑ. ඉතින් බලන්නකො මට වෙච්ච දේ. මේ පරිප්පු බෝතලයට පරිප්පු දාගන්න වෙලාවේ මගේ අතින් බෑග් එක හැලුණා. ඔය වගේ දේවල් ඉතින් අපිට වෙනවනේ නේද? බලන්නකෝ. දැන් මේ ටික වෙනම අයින් කරලා තියාගන්න ඕනි මේ පරිප්පු ගරලා ගන්න. ඔන්න ආයෙත් ඉතින් අපේ කිචන් ටිප්ස් කතාවට එන්නකෝ. ඉතින් අපි උයන්න ගන්න භාජන තියෙනවනේ. non stick pan, ඔය එතකොට රයිස් කුකර් වල මූඩි, ඒ වගේ දේවල් වල අඬු හෙලවෙනවන, මූඩි හෙලවෙනවන ස්කුරුප්පුනියනකින් තද කරගන්න පුළුවන්. ඒ නිසා ස්කුරුප්පුනියන්, ඔය මල් ස්කුරුප්පුනියන ප්ලැට් එකක්, ඔය වගේ දෙකක් කුස්සියේ නිතරම තියාගන්න. ඒවා අපිට අවශ්‍යම වෙන දේවල්. තව දෙයක්, අපේ සිංක් එක සතියකට දින කිහිපයක් දවසක් හරි දවසක් හරි බේකින් සෝඩා ටිකක්, විනාගිරි ටිකක් දාලා සේදුවම අපේ සිංක් එකත් ලස්සනට දිලිසෙනවා. ඒ වගේම බ්ලෙන්ඩර් එක, රයිස් කුකර් එක, ඔය වගේ විදුලි උපකරණ මතු පිට පැල්ලා යවන්නත් බේකින් සෝඩා, ටූත් පේස්ට් මිශ්‍රණයක්, විනාගිරි, මේ දේවල් පාවිච්චි කරලා ඒවත් ලස්සනට තියාගන්න පුළුවන්. ඒ වගේම පැන්ට්‍රි කබඩ් තියන අය ඉන්නවනේ. මට නම් පැන්ට්‍රි කබඩ් නෑ. ඔයාලා මගේ කිචන් ටුවර් වීඩියෝ එකේදී දකින්න ඇතිනේ. ඉතින් පැන්ට්‍රි කබඩ් තියන අයට ලාච්චු ඇතුළට මේ
කපුරු බෝල එහෙම දාලා තියාගන්න පුළුවන්. එතකොට කැරපොත් එහෙම යන්නේ නැහැ. තව දෙයක් පැන්ට්‍රි කබඩ් තියෙන අයට මේ සතියකට සැරයක් විතර ඒ වගේ දොරවල් ඇරලා තියන්න. මොකද වාතාශ්‍රය ඇතුළට පොඩ්ඩක් ගන්න. මොකද ඔය ප්ලාස්ටික් භාජන එහෙම තිබ්බහම පැන්ට්‍රි කබඩ් ඇතුලේ ප්ලාස්ටික් භාජන එහෙම තිබුණම නිකන් අමුතු ගඳක් එනව නේද? ඒ නිසා සතියකට සැරයක් විතර මේ පැන්ට්‍රි කබඩ් වල දොරවල් ඇරලා තියාගන්න පුළුවන්. ඒ වගේම පැන්ට්‍රි টොප් එකේ මැස්සෝ ඉන්නවනම් ලුණු වතුර ගහලා තියන්න පුළුවන්. ඒ වගේම අපි උයලා ඉවර වුණාම ඉක්මනටම අපේ පැන්ට්‍රි টොප් එක ලිප වට ඒ දේවල් පිරිසිදු කරගන්න පුළුවන්. ඒ වගේම ඒවා පිරිසිදු කරගන්නවා වගේම බිමත් ඒ වෙලාවෙම අතුගා ගන්න. එතකොට ඉතින් අපේ කුස්සිය සුරංගනා ලෝකයක් වගේ තියාගන්න පුළුවන්. ඉතින් බලන්නකො මගේ 3-5 රැක් එක ආයි 3-5 කුළු බඩු වර්ග ටික දැම්මට පස්සේ කොහොමද කියලා. පිරලා තියෙනකොට හරිම ලස්සනයි නේද? ඉතින් අදට මගේ වීඩියෝ එක මෙතනින් අවසానයි. ඉතින් ඔයාලට මගේ වීඩියෝ එකෙන් ඔයාගේ කුස්සිය ලස්සන කරගන්න ඒ වගේම මොනවා හරිම වටිනා අදහසක් ගන්න පුළුවන් වුණා නම් ඇත්තටම මට ඒ ගැන සතුටුයි. ඒ වගේම ඔයාලට කියන්න ඕනි මගේ channel එක මේ වෙනකොට 1000කට වඩා වැඩි පිරිසක් මාව subscribe කරලා මාත් එක්ක එකතු වෙලා ඉන්නවා. ඒකට ඔයාලා හැමෝටම මම හදවතින්ම ස්තුතිවන්ත වෙනවා. ඉතින් ඔයාලා මේ දකින්නේ මට එදා දවස් 1කට විතර පස්සේ ආපු ඕඩර් එකක්. ඉතින් ඒකත් මේ විදිහට මට ඔයාලට පෙන්වන්න හිතුණා. ඉතින් ආයෙමත් දවසක ලස්සන වීඩියෝ එකකින් එනකම් ඔයාලා හැමෝටම තෙරුවන් සරණයි.